මම මෙතන අරගෙන තියෙනවා පාන් පිටි ග්‍රෑම් 450ක්, බටර් ග්‍රෑම් 50ක්, යීස්ට් ග්‍රෑම් 7ක්, ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්, සීනි ග්‍රෑම් 40ක්, ඒ වගේම ලුණු ග්‍රෑම් 10ක්. මුලින්ම අපි ඊස්ට් එක ඇක්ටිවේට් කරගන්නවා. ඊට පස්සේ මේ පෙනෙන ආකාරයට මික්සින් බෝල් එකට අනිත් සියලුම ඉන්ග්‍රීඩියන්ට්ස් ටික කිරි එතකොට පාන් පිටි ඇක්ටිවේට් කරගත්තු ඊස්ට් සීනි බටර් ලුණු මේ සියල්ලම එකතු කරලා මික්ස් එකේ විනාඩි 10ක් 12ක් විතර ප්‍රමාණයක් හොඳට නීඩ් කරගන්නවා. හොඳ සොෆ්ට් ඩෝ එකක් එනකම්. අපි ඊස්ට් එක ඇක්ටිවේට් කරගත්ත ඉස්සෙල්ලාම මද රස්නේ කිරිමේ සැහැඳි 3කට විතර අර ඊස්ට් ප්‍රමාණය එකතු කරලා විනාඩි 10ක් විතර තියලා අර පිපෙන එතකොට තමයි අර මම ඉස්සෙල්ලා පෙන්නවා වගේ පිපිලා එන්නේ. මේ පිපිලා එන ආකාරයට මේ පිපෙන්න තියලා ගොන්දට ඇක්ටිවේට් වුණාට පස්සේ තමයි එකතු කරගන්නේ. මොකද එතකොට අපි දන්නවා අපි පාවිච්චි කරලා තියෙන්නේ පරණ ඊස්ට් නෙමෙයි කියලා. මොකද අපි පරණ ඊස්ට් භාවිතා කරොත් අපිට අවශ්‍ය විදිහට අපේ ඩෝ එක පිපිලා එන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මුලින්ම ඊස්ට් එක ඇක්ටිවේට් කරගන්න ඕනේ. දැන් මේ විදිහට ඔයාලට පේනවා මෙහෙම ඇදිලා එන ආකාරයට හොඳට සොෆ්ට් ඇදෙන සුළු ඩෝ එකක් තමයි අපි මේ ප්‍රමාණයට එනකල් තමයි අපි මේ ඩෝ එක නීඩ් කරගන්න ඕනේ. අපි ඩෝ එකට උඩින් තෙල් ටිකක් තවරගෙන හොඳට බෝලයක් වගේ හදාගෙන භාජනයකට අපි මෙහෙම තියලා ක්ලින් රැප් එකකින් වහලා මේ ඩෝ එක පිපෙන කල් පැයකමාරක් විතර ප්‍රමාණයක් අපි තියනවා. මේ දැන් ඔයාලට පේනවා වගේ එක ඩබල් සයිස් වෙලා හොඳට පිපිලා යන කල් තියලා මේ පේනවා ඔයාලට දැන් හොඳට ඒක පිපිලා ඇවිල්ලා තියෙනවා. දැන් අපි මෙහෙම හොඳට අතින් පන්ච් කරලා මේ රැස් වෙලා තියෙන වාතය අපි අයින් කර ගන්නවා. හොඳට ඩෝ එක හොඳට මෙහෙම පන්ච් කරලා. දැන් අපි ඒක කවුන්ටර් টොප් එකට අරගෙන මේ ආකාරයට හොඳට පැතිලි කරගන්න. ඔයාලට පේනවා හරි සොෆ්ට් හරි ඇදෙන සුළුයි අපේ. හොඳට ඒක මේ අපිට ලේසි හැන්ඩල් කරන්න. මෙහෙම හදාගෙන ඊට පස්සේ අපි සමාන කොටස් 8කට මේක වෙන් කරගන්නවා. දැන් අපි මෙහෙම එක කොටසක් අරගෙන ඔයගලන්ට මේ පේන ආකාරයට අපි බෝලයක් වගේ වෙන ආකාරයට මෙහෙම ලස්සන්ට ඒක රවුමට බෝලයක් වගේ හදා ගන්නවා. කඩතුරු රහිත මතු පිටක් එන විදිහට හරි ලස්සන්ට මේ විදිහට හරි ලේසි එක හදා ගන්න. මේ විදිහට එකින් එක තව එකක් පෙන්නන්නම්. මේ ආකාරයට අරගෙන මේ කොන් ටික එකතු කරලා මෙහෙම ලස්සනට අත් දෙකෙන් උගලොන්ට මේ පේන ආකාරයට රවුම් කරගන්න පුළුවන්. මේ විදිහට අපි සමාන බෝල 8ක් අපේ අර කොටස් 8න් හදාගෙන මෙහෙම තටියක් උඩට තියලා ක්ලින් රැප් එකකින් වහලා තවත් විනාඩි 15ක් 20ක් අපි මේ බෝල ටික රෙස්ට් කරන්න තියෙනවා. අපි කිඹුලා වනිස් එක හදාගන්න කලින් මේ හැඩය හදාගන්න කලින් අපි චුට්ටක් ඒක රෙස්ට් කරන්න තියෙනවා. ඊට පස්සේ තමයි අපිට ලේසි වෙන්නේ ඒක ලස්සන ටික හදාගන්න පුළුවන් වෙන්නේ. හැඩය ලස්සනට ගන්න පුළුවන් වෙන්නේ.
මම විනාඩි 20ක් විතර රෙස්ට් කරන්න තිබ්බා. දැන් අපි මේ කේක බෝලේ අරගෙන මෙහෙම ටිකක් අතින් ෆ්ලැට් කරලා ඊට පස්සේ රෝලින් පින් එකක් ආධාරයෙන් මේ විදියට හොඳට ලස්සන්ට ඕවල් ෂේප් එකට නිකන් යටින් ත්‍රිකෝණාකාර හැඩයක් එන විදිහට මේ මෙන්න මේ හැඩේ එන විදිහට අපි මේක ලස්සන්ට පැතිලි කරගන්නවා රෝලින් පින් එකක් ආධාරයෙන්. මෙහෙම හිමීට බලන්න පේනවා ඒක අපිට චුට්ටක් අදින්න පුළුවන් මෙහෙම උඩින් හොඳට ඒක ඇදිලා එනවා. හොඳට මෙහෙම රෝල් කරගෙන ඊට පස්සේ හිමීට මෙහෙම උඩට ඒක රවුමට රෝල් කරගෙන එනවා. මෙහෙම හරිම ලේසි. කලපි චුට්ටක් ඒක අර හොඳට ඒක හදා ගන්න ඕනේ. තුන් සැරයක් එහාට මෙහාට කරලා ඔයගොල්ලන්ට පේනවා මේ ලස්සනට එතකොට හැඩය එනවා. කිඹුලා මනිස් එකේ හැඩය. තව එකක් අපි කරලා බලමු. මම අර කඩතුළු රහිත පැත්ත තමයි යටට තියන්නේ. එතකොට ඒක ලස්සන මේ සොෆ්ට් මේ ස්මූත් එකට ලස්සනට ඒක කිසි කඩතුලක් නැතුව හරි ලස්සනට අපේ බන් එක හැදිලා යනවා. මේ විදිහට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඒකට ලස්සන ෂේප් එක ගන්න පුළුවන්. දැන් ආයේ මෙහෙම යටින් ඉඳන් උඩට හිමීට රෝල් කරගෙන බොහොම සංයමකින් ඒක කරන්න ඕනේ. වැඩි අත තද කරන්න එපා. මෙහෙම ලස්සනට හදාගෙන ඔයගොල්ලන්ට පේනවා හරි ලස්සනට. එතකොට අපේ කිඹුලා මනිස් එකේ හැඩය හරි ලස්සනට මේ විදිහටම හැදිලා යනවා. දැන් අපි මේ හදාගත්තු කිඹුලා මනිස් ටික තව පැයක් විතර පිපෙන්න තියෙනවා ඩබල් සයිස් වෙනකල්. දැන් මේ ඔයගොල්ලන්ට පේන්නේ හැම පැයකට පස්සේ මේ ඩබල් සයිස් වෙලා ආපු කිඹුලා මනිස් ටික දැන් අපි මේකට සීනි තවර ගන්න යන්නේ බේක් කරන්න කලින්. දැන් අපි මෙහෙම අපේ බන් එකක් අරගෙන මේ විදිහට බ්‍රෂ් එකකින් ආධාරයෙන් මේ විදිහට අපි වතුර උඩින් මෙහෙම මතු පිට තවර ගන්නවා. බොහොම හිමීට වැඩි අත තද කරන්නේ නැතුව කරලා ඊට පස්සේ අපි බන් එක හිමීට ඒක අරගෙන මේ විදිහට සීනි සහිත පිකාන උඩින් තියලා බොහොම සීරුවෙන් සීනි ටික බන් එකේ තවර ගන්න ඕනේ. ඒක හරි සීරුවට කරන්න ඕන වැඩක්. හැඩේ වෙනස් කරගන්නේ නැතුව ඒක බන් එක පැතලි කරගන්නේ නැතුව බොහොම ඉවසීමෙන් කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට.
පිළියෙල කරගත්තු කිඹුලා බනිස් ටික දැන් සෙන්ටිග්‍රේඩ් අංශක 205කට ප්‍රීහීට් කරගත්තු oven එකේ විනාඩි 20ක් බේක් කරගන්න.